මගේ ගමන්වලට ඔය ඩක්කුව මම පාවිච්චි කරලා නෑ. පුරුදු විදිහට හැමදාමත් මේ පියගැට පෙළ මගේ සක්මනට යෝග්‍යම මාවතයි. අනතුර සිදුවන මොහොතේ ඝන අඳුර මැදින් තනිව මා කුටියට වැඩම කරමින් උන්නා. මේ මහා ඝන කැලෑවට මා පැමිණියේ සියල්ල හැරදා සත්‍යයේ මාවත සොයාගෙනයි. භික්ෂූන්ගේ විලාපය මාහට ඇසුණත් කරන්න කිසිවක් නැති බව වැටහි ගියා. පෙරදා රාත්‍රියේ මා දුටු ස්වප්නය භයංකාරයි. මා භාවනානුයෝගීව දියුණු කරගත් මගේ මනස සැමදා මාහට සෙත සලසයි. අනතුරටපත් රාත්‍රියේ අපවත් වූ භික්ෂුන් වහන්සේ දෙනමක් සමග මා දහම් පිළිසඳරක යෙදුණා. ඉන් එක්කෙක් විදේශීය භික්ෂුවක්. කෙතරම් භාවනානුයෝගීව සිටියත් සිතේ හටගන්නා අනියත බියක් ගැන උන්වහන්සේ නිතර පවසා සිටියා. ඩක්කුව පීලි අතර දෙන කෑමොර හඬ මගේ සවනට ඇසෙන්න ගත්තේ එය වෙනදාට වඩා භයංකාර ලෙසයි. පළමු සහ දෙවනවර එහි නැගුණු කණ්ඩායම් නිරුපද්‍රිතව ගමනාන්තයට ගියත් තෙවනවර එහි නැගුණු කණ්ඩායම ඔවුන්ගේ ජීවිතවල ඉරණම් ගමනට මුහුණ පෑවා. අනතුර සිදුවන විට මා සෙමින් ඝන අඳුර මැදින් කුටියට වැඩම කරමින් උන්නා. කේබල් කැඩී විසිවී යන ඩක්කුව මාහට නොපෙනුනත් එහි ගමන්ගත් භික්ෂුන්ගේ විලාපය අඳුර පරයා මාගේ සවන් තුල දෝංකාර නැගුවා. ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතය තනාග රැඳි පිණිබිදක්සේ වියකී යන්නේය. අපවත් වූ සියලු දෙනා මා හොඳින් දැන හඳුනයි. කිසිවිටකත් සිතින් කයින් වචනයෙන් අකුසල් උපදවාගත් අය නොවේ. මරණය සැමට පොදු ධර්මතාවයක්. ඉන් ගැලවීමට කිසිවෙකුටත් නොහැකි. පෙර කළ අකුසල් සංසාර ගමනේ කොතැනක හෝ පළ දෙනවා නියතයි. නොපිරිහෙලා කුසල්ම වඩන්න. අපවත් වූ සත්නමට ඔවුන් ප්‍රාර්ථනා කළ බෝධියකින් නිවී සැනසීම ලබත්වා. සියලු දෙනාට තෙරුවන් සරණයි. උපුටා ගැනීම අවසන්.